හායි ළමයි. ඉතින් ඔන්න අද නම් මම ලෑස්ති වෙන්නේ පින්නතේ වැඩක් කරන්න. ඒ කියන්නේ මගේ ආදරණීය බව්වා මගේ රෝව එයා නැති වෙලා දවස් 7ක්. හත් දවසේ දානේ දෙන්න අපි හිතුවා ඉතින් බලු කපුටු දානයක් දෙන එක හොඳයි කියලා. ඉතින් කතා කරන්න බැරි ඒ වුණාට කළගුණ දන්න අහිංසක හදවත් බඩගින්නේ කියලා කියන්නවත් බැරි එයාලට දානයක් දෙන එක තමයි මගේ රෝව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම පින කියලා මං හිතුවේ. ඉතින් අපි බලු කපුටු දානයක් දෙන්න තමයි මේ සූදානම. ඉතින් මම මුලින්ම බත් තියලා ඊට පස්සේ වට්ටක්කා, පරිප්පු, මාළු, චිකන්, පීකුදු, කංකුම්, මුරුංගා කොළ බල්ලන්ට හොඳයි කියලා කියනවනේ. ඉතින් මුරුංගා කොළත් එක්ක ඒ ඔක්කොම එකට දාලා 3-5 ඒවත් දැම්ම මං. මේ එයාලට උනත් රසට දෙන්න ඕනේනේ ලුණු එහෙම දාලා. ඉතින් මේ ඔක්කොම දාලා එයාලගේ දානේ සකස් කරන ගමන් තමයි ඉන්නේ. රෝව කියන්නේ බල්ලෙක් වුණාට එයා ඇත්තටම අපේ පවුලේ සමාජිකයෙක්. දවස් 7ක් ගෙවුණත් එයා නැති අඩුව අදටත් අපිට දරා ගන්න අමාරුයි. ඉතින් දැන් අපිට එයා වෙනුවෙන් කරන්න තියෙන්නේ පින්නතේ වැඩ විතරනේ. ඉතින් ඒ නිසා තමයි එයා වගේම තවත් කන්න නැති බවුන්ට අපි දාන දෙන්න කියලා තීරණය කරේ. ඉතින් දැන් මේ අපි දානේ සකස් කරන ගමන් ඉන්නේ භාජන වලට මේ මාළු පිණි එක මම වෙනම හදාගත්තේ. ඉතින් බතුයි මාළු පිණි කලවම් කරලා ඔන්න එයාගේ නංගිට ඉස්සෙල්ලම දුන්නා දානේ. ඊට පස්සේ තමයි ඉතින් අපි දානේ බෙදන්න පටන් ගත්තේ. ඉතින් මේ බව්වෝ ඒ කියන්නේ මේ පොය දවසකට වගේ නම් ගොඩක් අය යාලට දාන දෙනවා. ඉතින් එයාගේ නංගිවත් දාගෙන තමයි අපි ගියේ දාන දෙන්න. මේ ඒත් අද නිකන් දවසක් නේ. ඒ හින්දා මං හිතන්නේ යාලට එහෙම කන්න හම්බෙලා නැහැ. ඉතින් ගොඩක් කට්ටියට අපිට අද දාන දෙන්න හැකි වුණා. ඉතින් එන්න අපිත් එක්ක දාන බෙදන්න යමු. අපි කිසිල් කොළ කපාගෙන ආවා. ඒවට තමයි ඉතින් අපි යාලට දුන්නේ. රෝවගේ නංගිවත් එක්කගෙනම ආවා ඉතින් අපි දානේ දෙන්න. ඉතින් එයාලට අපි දැන් දාන දෙන ගමන් තමයි ඉන්නේ. ගොඩක් කට්ටියකට අපිට දාන දෙන්න හැකි වුණා. ඉතින් ඒක ඇත්තටම මේ හිතට අමුතු සැනසෙල්ලක් දැනෙනවා. ඉතින් මගේ එකම ප්‍රාර්ථනය මගේ රෝවට පින් සිද්ධ වෙන්න ඕනේ. හොඳ ආත්මෙක ඉපදෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි ඉතින් මං දානේ බෙදුවේ. ඉතින් නැවත අපි හමු වෙනතුරු අදට මං ගිහින් එන්නම්. ඔයාලගෙන් මං පුංචි ඉල්ලීමක් කරනවා. මගේ රෝවට පින් සිද්ධ වෙන්න කියලා ඔයාලගෙත් පුංචි ප්‍රාර්ථනයක් දෙන්න යා වෙනුවෙන්. හැමෝටම බොහොම ස්තුතියි. බලන්නකෝ කතා කරන්න බැරි වුණාට ඒ ඇස් අපිට ස්තුතිවන්ත වෙන විදිය. Thank you for watching. like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. bye bye. ගිහින් එන්නම්.